අද අපි බලමු ඩේටාබේස් එකක් normalize කරන්නේ කොහොමද කියන එක. ඩේටාබේස් එකක් normalize කරනවා නැත්නම් අපි කියනවා ප්‍රමතකරණය කරනවා කියලා සිංහලෙන්. ඒ කරන්න ඉස්සෙල්ලම අපි බලමු ඇයි අපි ඩේටාබේස් එකක් ප්‍රමතකරණය කළ යුත්තේ කියලා. එතකොට ගොඩක් ප්‍රශ්නවලදී අහන වෙලවල් වල ඉස්සෙල්ලම ඔයගලන්ට දෙනවා unnormalized table එකක්. එහෙම නැත්නම් ප්‍රමතකරණය නොකරන ලද table එකක් දීලා ඔයගලගෙන් අහනවා මේ ටේබල් එක ප්‍රමතකරණය නොකිරීම නිසා තියෙන අවාසි මොනවද කියලා. ඉතින් ඒ වගේ දෙයකදී අපිට මෙන්න මේ කොටස වැදගත් වෙනවා. ඉතින් මම මේක ඔක්කොම සිංහලෙන් කියලා දෙන්නම් ඔයගලන්ට. එකක් තමයි අපි ප්‍රධාන වශයෙන්ම ඇයි අපි normalize කරන්නේ. එකක් තමයි duplicate data අපිට අයින් කරගන්න පුළුවන් tables වලින්. right, to avoid duplicate data. ඒ කියන්නේ එකම දත්ත නැවත නැවත tables තුල ඇතිවීම වළක්වන්න තමයි අපි එකක් normalize කරන්නේ. එතකොට මේකට අපි කියනවා දත්ත සමතිරික්තතාවය නැති කිරීමට. නැත්නම් එකම දත්තය නැවත නැවත පිටපත් වීම වැළැක්වීමට එකක්. අනිත් එක තමයි inconsistencies. අපි කියනවා අසංගතතා වැළැක්වීමට. ඒ කියන්නේ අසංගතතාවයක් කියන්නේ එකම දත්තය විවිධ තැන්වල විවිධ ස්වරූප වලින් පවතින්න පුළුවන්. unnormalized table එකක. එතකොට උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමු. unnormalized table එකක් නැත්නම් ප්‍රමතකරණය නොකරන ලද දත්ත පද්ධතියක මෙන්න මේ සමතිරික්තතාවය නැත්නම් duplication තියෙන නිසා තමයි ඇත්තට මේ අසංගතතාවය ඇති වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මේ duplication එකයි inconsistency එකයි දෙක එකට යන්නේ. ඒ කියන්නේ data duplicate වෙන එක වැළැක්වුවොත් අපිට පුළුවන් inconsistency වෙන එක වළක්වන්න. උදාහරණයක් ගන්න මෙහෙම. අපි හිතමු database එකක තියෙනවා tables දෙකක්. ඒ tables දෙකේ අපි හිතමු මේක student table එක කියලා. මේ student table එකේ තියෙනවා student number කියලා column එකක්. ඊළඟට student ගේ name එක තියෙනවා. ඊළඟට අපි හිතමු දැන් මේක unnormalized table එකක් නම් මේකේ අපි හිතමු student number 1 2 3 ඔය විදිහට තියෙනවා. එතකොට student ගේ නම මෙතන තියෙනවා. තව අපි columns ටිකක් මේකට මැච් කරගමු. අපි ගමු මෙයාගේ නම නිමාලි. ඊට පස්සේ මෙයා අනුර, මෙයා කමල් කියලා. ඊට පස්සේ අපි වැත්තොතින් මේ ළමයි හදාරන සබ්ජෙක්ට්ස් වලට අපිට තව ටේබල් එකක් හදා ගන්න පුළුවන්. එතකොට අපි දානවා මේකේ ස්ටුඩන්ට් ගේ නේම් එකයි එයා හදාරන සබ්ජෙක්ට් එක. අපි හිතමු මේකේ තියෙනවා නිමාලි, එයාගේ සබ්ජෙක්ට් එක සිංහල. ඊළඟට ආයමත් නිමාලි, එයාගේ සබ්ජෙක්ට් එක ඉංග්ලිෂ්. ආයමත් කමල්ගේ සබ්ජෙක්ට් එක තියෙනවා එයාගේ මැත්ස්. ඔය විදිහට තියෙනවා කියලා. එතකොට දැන් ඔයාලට පේනවා මේ database එකේ student table එකේ නිමාලි කියන නම තියෙනවා මෙතන තියෙනවා. ආයි subject table එකේ ඇතුලේ දෙපාරක් මේ නිමාලි කියන නම සඳහන් වෙනවා. එතකොට දැන් මේ table එකේ අපි හිතමු student table එකේ නිමාලි කියන නම තියෙන්නේ මේ විදිහට. student table එකේ නිමාලි කියන නම තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ subject table එක ඇතුලේ තැන් දෙකක් තියෙනවා. ඒ තැන් දෙකේ එක තැනක තියෙනවා නිමාලි මෙහෙම. අනිත් තැන තියෙනවා නිමාලි මෙහෙම. එතකොට දැන් මේක අපිට ගැටලුවක්. අපි දන්නේ නැහැ මේ නිමාලිද හරි එහෙම නැත්නම් මේ නිමාලිද හරි කියලා. එහෙම නැත්නම් අපිට හිතා ගන්න බෑ මේ දෙන්න දෙන්නේද කියලාත් දන්නේ නැහැ. අන්න ওই වගේ තැනකදී අපි කියනවා මේක අසංගතතාවයක් නැත්නම් ඉන්කොන්සිස්ටන්සි එකක් කියලා. ඒ කියන්නේ data duplicate වීම නිසා තමයි මේ අසංගතතාවය ඇති වෙන්නේ. දැන් එකම දත්තේ නැවත නැවත මේකේ database එක ඇතුලේ tables වල පෙනීම නිසා තමයි මේව ඇති වෙන්නේ. එතකොට අපිට පුළුවන් නම් duplication නැති කරන්න අනිවාර්යෙන් inconsistency ටිකක් අඩු කරගන්න පුළුවන්. ඊළඟට තමයි data anomalies නැත්නම් අපි කියනවා data වල විෂමතාවයන් දත්තවල විෂමතාවයන් නැතිවීම වළක්වන්න පුළුවන්. එතකොට දත්තවල විෂමතාවයන් වර්ග තියෙනවා තුනක්. අපි කියනවා insert anomaly නැත්නම් දත්ත ඇතුළත් කිරීමේදී විෂමතාව පවතින්න පුළුවන්. ඊළඟට දත්ත යාවත් කාලීන කිරීමේදී update anomaly කියලා කියනවා. ඊළඟට
data delete කරද්දි නැත්තම් මකා දැමීමේදී විෂමතා ඇති වෙන්න පුළුවන්. එතකොට insert anomaly, update anomaly, delete anomaly කියලා වර්ග තුනක් තියෙනවා. මේ විෂමතාව තුනම අපිට නැති කරගන්න පුළුවන් database එකක් normalize කරාම. උදාහරණයක් වශයෙන් අපි ගමු insert anomaly ඇති වෙන අවස්ථාවක් මම ඔයගලන්ට පෙන්නන්නම්. ගන්න මෙන්න මේ table එක උදාහරණයකට. දැන් මේක unnormalized table එකක්. මේකේ තියෙනවා සේවකයෙක්ගේ නම්බර එක තියෙනවා, එයාගේ නම තියෙනවා, එයා වැඩ කරන බ්‍රාන්ච් එක තියෙනවා. එයා වැඩ කරන බ්‍රාන්ච් එකේ head of the department නැත්නම් ප්‍රධානියා කවුද කියලා තියෙනවා. බ්‍රාන්ච් එකේ ඔෆිස් ටෙලිෆෝන් නම්බර එක තියෙනවා. එතකොට දැන් ඔයාලට පේනවා මෙතන එකම බ්‍රාන්ච් එකේ වැඩ කරන ගොඩක් අය ඉන්න නිසා බ්‍රාන්ච් එක ඩුප්ලිකේට් වෙලා තියෙනවා. head of the department උත් ඒක නිසා ඩුප්ලිකේට් වෙලා තියෙනවා. ඉතින් ඔෆිස් එකත් එක්කම නිසා එකක් ඩුප්ලිකේට් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ඇති වෙලා තියෙන මේ data duplication එකක් නැත්නම් එකම தත්ත්වේ නැවත නැවත ඇතිවීමක් ඇති වෙලා තියෙන මේක තාම normalize කරලා නැති table එකක් නිසා. එතකොට මෙතනදී මම ඔයාලට අර inconsistency ඇති වෙන එකක් කියන්නම්. දැන් අපි හිතමු CSC කියන branch එකේ නම මෙතන තියෙනවා CSC කියලා. තව spelling mistake එකක් හරි මොකක් හරි වැරද්දක් වෙලා මෙතන අපි හිතමු වෙන විදිහකට මේක තියෙන්නේ කියලා. SC කියලා තියෙනවා. එතකොට දැන් එහෙම එකක් තියෙනකොට දැන් එකම දත්තය තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් මෙතන වෙන විදිහකට තියෙන්නේ. අන්න ඒ වගේ තැනකට අපි කියනවා data inconsistency එකක් ඇති වෙනවා නැත්නම් අසංගතතාවයක් ඇති වෙනවා කියලා. එතකොට දැන් එකම data එක නැවත නැවත එහෙම නැත්තම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් මං මේගොල්ලෝ අනොමලිස් ටික කියලා දෙන්නම් මේකෙදි. තව එක ප්‍රශ්නයක් තමයි මේ විෂමතා කියන එක. දැන් අපි හිතමු මේ වගේ අනොමලයිස් ටේබල් එකකට data insert කරන්න යනකොට විෂමතාවයක් ඇති වෙන්න පුළුවන්. හරිද? හේතුව තමයි දැන් අපි හිතන්න මේ CSC කියන branch එකේ employeesලා 1000ක් ඉන්නවනම් එතකොට අපිට සිද්ධ වෙනවා employeesලා 1000 අපිට roll number එකයි name එකයි වෙනස් වුණත් මෙතන බ්‍රාන්ච් එක 1000 වතාවක් සඳහන් වෙන්න වෙනවා. ඊළඟට head of the department 1000 වතාවක් සඳහන් වෙන්න වෙනවා. office telephone number එක 1000 වතාවක් දාන්න වෙනවා. එතකොට එකම දත්තය 1000 වතාවක් repeat වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒකට අපි කියනවා insert කරන්න යාමේදී විෂමතා ඇති වෙනවා කියලා. ඒ වගේම තමයි අපි හිතමු සේවකයෙක් ආපු ගමන් එයාට බ්‍රාන්ච් එකක් assign කරන්න නැති අවස්ථාවකදී ඒ ආපු සේවකයාට බ්‍රාන්ච් ඩීටේල්ස් දාන්න විදියක් නැති වෙන අවස්ථාවක් තියෙනවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් අලුත් සේවකයෙක් ආව 405 කියලා. එයාගේ නම ඒකොන්. එතකොට එයාට තාම බ්‍රාන්ච් එකක් assign කළා නැත්නම් එතකොට එයාගේ බ්‍රාන්ච් ඩීටේල්ස් හිස්ව තියන්න සිද්ධ වෙනවා ටේබල් එක ඇතුලේ. අන්න ඒවකටත් කියනවා අපි දත්ත ඉන්සර්ට් කරන්න යනකොට නැත්නම් ඇතුළත් කර ගැනීමට යාමේදී ඇතිවෙන විෂමතාවයකට උදාහරණයක් තමයි ඒකයි. ඊළඟට අප්ඩේට් කරනකොටත් විෂමතා ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඇනොමලිස් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ගමු ආයිමත්. අපි හිතමු මේ ටෙලිෆෝන් නම්බර එක බ්‍රාන්ච් එකේ වෙනස් වෙනවා කියලා. අලුත් ටෙලිෆෝන් නම්බර එකකට චේන්ජ් වෙනවා. එතකොට ඒ ටෙලිෆෝන් නම්බර එක අපි හිතමු 1 2 3 4 5 කියලා. එතකොට දැන් මේක 1000 වතාවක් සඳහන් වෙලා තියෙනවා නම් එකම ටෙලිෆෝන් නම්බර එක මේකේ 1 2 3 4 5 ඒ සෑම 1000 තැනකමදීම මේක අප්ඩේට් වෙන්න ඕනේ. එහෙම නැතුව එක තැනක හරි අප්ඩේට් නොවි තිබුණොත් අපි කියනවා එතන විෂමතාවයක් ඇති වෙලා තියෙනවා. එතකොට අපි දන්නේ නැහැ ඒ ටෙලිෆෝන් නම්බර එකක් තාම තියෙනවද එහෙම නැත්නම් මේක වැරද්දක්ද කියලා හරියටම දන්නේ නැහැ. අන්න ඒ වගේ එකකට කියනවා අපි අප්ඩේට් anomaly එකක් කියලා. ඒ කියන්නේ ඒකත් එතකොට ඇති වෙන්නේ මේ data duplicate වීම නිසාම තමයි. ඊළඟට data deletion anomaly. deletion anomaly කියන්නේ දත්ත මකා දැමීමේදී විෂමතා ඇති වෙන්න පුළුවන්. ආයෙත් උදාහරණයක් ගත්තොතින් අපි හිතමු මිනිසෙක් අපි හිතමු මේ head of the department කියන එක්කෙනා අස් වෙලා ගියා. එතකොට එයා අස් වෙලා ගියා නම් ඒ කෙනෙක් එනකන් මේ දත්ත වල අපිට සිද්ධ වෙනවා මිස්ටර් X මකා දාමන්න. එතකොට එක තැනකදී හරිය මකා නොදමා ඉතිරි වුණොත් අපි අතින් වැරදීමකින්වත් අන්න එතනදී අපි කියනවා ඩිලීෂන් ඇනොමලි එකක් ඇති වෙලා තියෙනවා කියලා. එතකොට අපි දන්නේ නැහැ මිස්ටර් X එතනින් අයින් වෙලා නැද්ද නැත්නම් ඒක අතපසු වීමක්ද කියලා. අන්න ඒ වගේ දෙයක්. එතකොට අනිත් එක තමයි head of the department මිස්ටර් X අයින් වුණාම මිස්ටර් X delete කළා දැම්මා කියන්නේ එයා අලුත් කෙනෙක් මෙතනට එනකන් මේ කොලම් එක හිස්ව තියන්නත් සිද්ධ වෙනවා. එතකොට ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් unnormalized table එකක. එහෙනම් එතකොට අපි මෙන්න මේ anomalies වළක්ව ගන්නත් normalize කරන්න අවශ්‍යයි.
ඊළඟට අපිට normalize කරාට පස්සේ ගොඩක් හොඳ efficiency එහෙම නැත්නම් efficiency එක නැත්නම් අපිට කියන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් tables වල. ඒ කියන්නේ හොඳ තාර්කික ආකෘතියකට අනුව හොඳ logical structure එකකට අනුව හොඳ efficient data organizing එකක් කරගන්න පුළුවන් අපිට database එක normalize කරාට පස්සේ. ඒතර මේව තමයි purposes database එකක් normalize කරන්න එකේ. ඊළඟට අපි පළවෙනි normalizing එකේ ඉඳන් යමු. ඔයාලට සිලබස් එකේ normal forms ඉගෙන ගන්න තියෙනවා 3ක්. first normal form, second normal form, third normal form කියලා. නැත්නම් අපි කියනවා පළවෙනි ප්‍රමිතකරණය, දෙවෙනි ප්‍රමිතකරණය සහ තුන්වෙනි ප්‍රමිතකරණය. එතකොට පළවෙනි ප්‍රමිතකරණයේදී අපි බලන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ database එකේ table වල හැම column එකේම atomic data එහෙම නැත්නම් තනි දත්ත තිබිය යුතුයි. තනි දත්ත තිබිය යුතුයි. ඒ කියන්නේ කමා දාලා එහෙම නැත්නම් මොනවා හරි ඉරි වලින් වෙන් කරලා බහු දත්ත තියෙන්න බෑ. තනි දත්ත single data තියෙන්න ඕනේ හැම column එකකම හැම attribute එකකම. අනිත් එක තමයි හැම column එකක්ම table එකේ unique names තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම උදාහරණ විදිහට මේ දෙකම පෙන්නන්නම්. අපි බලමු පළවෙනි උදාහරණය මෙන්න මේක ගන්න. මේක branch එකක details තියෙන table එකක්. ඒතකොට මේකේ ඔයගලන්ට පේනවා columns තුනක් තියෙනවා. මේ columns තුනේ පළවෙනි column එක branch number එක, branch address එක තියෙනවා. ඊළඟට telephone numbers කියලා කමා දාලා මෙහෙම values තියෙනවා. එතකොට මෙන්න මෙතන මෙන්න මේ column එක ගත්තොත් telephone numbers කියන එක බහු අගයන් තියෙන තැනක්. අන්න ඒ වගේ තැනක් අපි කියනවා මෙන්න මේ telephone numbers වගේ column එකක්. මේක පළවන ප්‍රමිතකරණේ නැහැ. හේතුව මෙන්න මේ වගේ බහු අගයන් තියෙන column එකක් නිසා මෙන්න මේක. එතකොට ඒකෙදි මොකද මෙතන ටෙලිෆෝන් නම්බර්ස් 3ක් තියෙනවා. මෙතන ටෙලිෆෝන් නම්බර්ස් 2ක් තියෙනවා. ඒවම තියෙන්න බෑ. එතකොට බ්‍රාන්ච් ඇඩ්‍රස් එකකම දාලා තිබ්බට ඒක ප්‍රශ්නයක් නෑ. මේක තනි ඇඩ්‍රස් එකක්නේ. තනි ඇඩ්‍රස් ගොඩක් තියෙනවා නම් ඒක එහෙම තියෙන්න බෑ. එතකොට දැන් එන මේක පළවෙනි ප්‍රමිතකරණේ නැත්තේ ඇයි? ටෙලිෆෝන් නම්බර්ස් කොලම් එක තුල බහු අගයන් නැත්නම් ඒක අගයන් නැති නිසා නැත්නම් බහු අගයන් තිබෙන නිසා. එතකොට මොකද කරන්න ඕනේ අපි? මේ ටෙලිෆෝන් නම්බර් කියන කොලම් එක මේ බ්‍රාන්ච් නම්බර් මේ කියන්නේ මේ ටේබල් එකේ ප්‍රාථමිකය අතුර තියෙනවනේ. ඒක තමයි බ්‍රාන්ච් නම්බර්. මේ බ්‍රාන්ච් නම්බර් එකත් එක්ක ටෙලිෆෝන් නම්බර් එක අලුත් ටේබල් එකක් විදිහට අපිට හදන්න වෙනවා. එතනදී data duplication නැත්තම් එකම දත්තේ නැවත නැවත ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. මෙතන දැන් B01 එකත් එක්ක පළවෙනි ටෙලිෆෝන් නම්බර් එක දානවා. ආයෙමත් B01 එක්ක දෙවෙනි ටෙලිෆෝන් නම්බර් එක. ওই විදිහට අපි data ටික දාගෙන යනවා. දැන් ඔයාලට පේනවා මේ columns දෙකේම තියෙන දත්ත තනි අගයන් විදිහට තියෙනවා. නැත්තම් atomic විදිහට තියෙනවා. එතකොට දැන් මේ ටේබල් එකේ අපි අලුත් ටේබල් එකක් මේක. මේ ටේබල් එකේ අපිට ප්‍රයිමරි කී එක විදිහට ටෙලිෆෝන් නම්බර් එක ගන්න පුළුවන්. මොකද ටෙලිෆෝන් නම්බර් එක අනන්‍යයි නැත්නම් යුනික් එකිනෙකට වෙනස් ඒවා තියෙන්නේ. ඊළඟට අපි එතකොට ඉතුරු ටේබල් එකට ගන්නේ මොනවාද? බ්‍රාන්ච් නම්බර් එකයි බ්‍රාන්ච් ඇඩ්‍රස් එකයි අපි අනිත් ටේබල් එකේට ගන්න ඕනේ. එතකොට දැන් ටේබල්ස් දෙකක් හැදුනා. දැන් බ්‍රාන්ච් නම්බර් එකයි බ්‍රාන්ච් ඇඩ්‍රස් එකයි ඒකට නම් යුනික් වැලියුස් තියෙනවා. එතකොට බ්‍රාන්ච් නම්බර් එක මේකේ ප්‍රයිමරි කී එක වෙනවා. එතකොට දැන් උඩ තියෙන ටේබල් එක පළවෙනි ප්‍රමිතකරණයට හැරුවට පස්සේ තියෙන ටේබල් දෙක තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට දැන් මේ ටේබල් දෙක හැදුවට පස්සේ අනිවාර්යෙන් මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. කොහෙද සම්බන්ධතාවය ඇති වෙන්නේ? මෙන්න මේ ටෙලිෆෝන් නම්බර් එක මෙතන ගිහිල්ලා තියෙනවා. එතකොට අනිවාර්යෙන් අපි ප්‍රාථමික යතුරු පැත්තට තමයි ඒ සම්බන්ධතාවය පෙන්වන්න ඕනේ. ෆොරින් කී එක කියලා අපි කියනවා නැත්නම් ආගන්තුක යතුර. මේ ටේබල් එකේ මේක තමයි ෆොරින් කී එක. ඒක රිෆර් වෙන ප්‍රයිමරි කී එක නැත්නම් ප්‍රාථමික යතුර තමයි මේ තියෙන්නේ. එතකොට නිතරම මේ ෆොරින් කී එකක් නැත්නම් ආගන්තුක යතුරු සම්බන්ධතාවයක් පෙන්වද්දී ඔයාලා ප්‍රාථමික යතුර පැත්තට ඊතලය දාන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් අනිත් එක මේ එක ටේබල් එකක් දැන් normalize කරාට පස්සේ ප්‍රමිතකරණය කරාට පස්සේ ටේබල් දෙකකට කැඩෙනවනේ. ඒ කැඩෙනකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේ ටේබල් දෙකේ සම්බන්ධතාවය පෙන්වන්න ඕනේ. එකක primary key එක අනිත් එකේ foreign key එක විදිහට පෙන්වන්න ඕනේ. හරි. එතකොට දැන් ඔයාලට පේනවා මේ ටේබල් දෙකම දැන් පළවෙනි ප්‍රමිතකරණයේ පවතිනවා. මොකද තනි තනි values තියෙන්නේ. දැන් ඔය පළවෙනි ප්‍රමිතකරණයේ බලන එක අවස්ථාවක් අපි. තව අවස්ථාවක් තියෙනවා. එකක් තමයි මේ
ටේබල් එකේ කොලම් නේම්ස් ඔක්කොම යුනික් කොලම් නේම්ස් වෙන්න ඕනේ. උදාහරණයක් අපි ගමු මෙන්න මේක. දැන් මේ ටේබල් එක ගත්තම ඔයාලට පේනවා මේකේ customer 1, customer 2, customer 3 කියලා එකම කොලම් නේම් එක 3 පාරක් සඳහන් වෙනවා. මෙන්න මෙහෙම තියෙන්න බෑ පළවෙනි ප්‍රමිතකරණයේ තියෙන ටේබල් එකක්. ඒ කියන්නේ එහෙමනම් අපි පළවෙනි ප්‍රමිතකරණයේ බලන තව දෙයක් තමයි කොලම් හෙඩින්ග්ස් නැත්තම් මේ තීරුවල නම් අනිවාර්යෙන් අනන්‍ය නම් වෙන්න ඕනේ. ඒතකොට එහෙම නැත්තම් අපි ඒක අනන්‍යතර වලට කරගන්න ඕනේ. කරගන්නේ කොහොමද? මේකෙදි අපි ප්‍රයිමරි කී එක මේ කොලම්ස් තුනටම පොදු කස්ටමර් කියලා අලුත් කොලම් එකක් හදලා ඒ ඩේටා ඒකට අරගෙන යනවා. එතකොට ආයෙමත් 1003 මෙතන ෆෝඩ් පළවෙනි එක, ආයෙ 1003ට GM වෙනවා. ආයෙමත් 1004ට Dell, HP and Apple තුනක් එනවා. ඔය විදිහට එනවා. දැන් එතකොට මේකේ ගත්තම අලුත් ටේබල් එකේ ප්‍රාථමික යතුරු නැත්තම් ප්‍රයිමරි කී එක වෙන්නේ කස්ටමර්. මොකද ඔයාලට පේනවා ඒකේ යුනික් වැලියුස් ඔක්කොම තියෙන්නේ. මේක ගන්න බෑ මේක ඩුප්ලිකේට් වෙන නිසා. ඊළඟට හැදෙන අනිත් ටේබල් එක තමයි අනිවාර්යෙන් ප්‍රාථමික යතුර ඒ ටේබල් එකේ තියෙන්න ඕනේ විදිහටම ඊළඟට සේල්ස් පර්සන් ඉතුරු වුණා, සේල්ස් ඔෆිස් ඉතුරු වුණා, ඔෆිස් නම්බර් ඉතුරු වුණා. එතකොට ඒ ටික අනිවාර්යෙන් ඊළඟ ටේබල් එකට ගන්නවා. එතකොට මේ ටේබල් දෙකේ දැන් අපි කොහොමද සම්බන්ධතාවය පෙන්වන්නේ? මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක employee ID ඒක මෙන්න මෙතන මේක රිෆර් වෙනවා. එහෙමනම් මේක තමයි ෆොරින් කී එක. අනිවාර්යෙන් මෙතන වැරද්දක් තියෙනවා. ඔයා ප්‍රයිමරි කී එක ඇත්තට තමයි ෆොරින් කී හෙඩ් එක දාන්න ඕනේ. ආගන්තුක ඇතුළේ පෙන්වන්න ඕනේ. ඔයා ප්‍රයිමරි කී එක පැත්තට තමයි ඊ හිස එන්න ඕනේ. එතකොට මෙන්න මේක තමයි අලුත් ටේබල් දෙක. දැන් ඔයාට පේනවා මේ ටේබල් දෙකම තනි තනි අගයන් තියෙන්නේ. ඒ වගේම හැම කොලම් නේම් එකක්ම යුනික් වෙලා තියෙනවා. එතකොට මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි පළවෙනි ප්‍රමිතකරණය ගැන. පළවෙනි ප්‍රමිතකරණයේදී අපි බලන්නේ කරුණු දෙකයි. එකක් තමයි තනි අගයන් තියෙන්න ඕනේ, තනි දත්ත අගයන් තියෙන්න ඕනේ හැම කොලම් එකේම. අනිත් එක තමයි repeating column names. නැත්නම් එකම තීරු නාමය නැවත නැවත සඳහන් වෙන්න බෑ. තීරු නාමය අනන්‍ය වෙන්න ඕනේ. ඔය දෙක තියෙනවා නම් අපි කියනවා ටේබල් එක පළවෙනි ප්‍රමිතකරණයෙහි පවතිනවා කියලා. ඊට පස්සේ පළවෙනි ප්‍රමිතකරණයට පත් කරගත්තු ටේබල් එකක් අපි බලන්න ඕනේ දෙවන ප්‍රමිතකරණයට හරවන්න සහ දෙවන ප්‍රමිතකරණයෙහි තියෙනවද කියලා. එතකොට මේක තුන්වෙනි ප්‍රමිතකරණය දක්වාම අපි ප්‍රමිතකරණය කරගත්තට පස්සේ තමයි අපිට ඩේටාබේස් එකේ අවසාන ටේබල්ස් ටික ලැබෙන්නේ. එතකොට දැන් මම අපි පළවෙනි ප්‍රමිතකරණය තවදුරටත් ඕගලන්ට පුළුවන්ද කියලා බලන්න අපි මේ එක්සැම්පල් එක කරමු. මේක unnormalized table එකක්. මේක first normal form එකේ නැහැ. ඔයාලට කියන්න පුළුවන් දැන් මේක first normal form එකේ නැත්තේ කියලා. හේතුව තමයි subject කියන column එක ඇතුලේ තනි අගයන් නෙමෙයි තියෙන්නේ බහු අගයන් තියෙනවා. ඒ හේතුව නිසා මේක පළවෙනි ප්‍රමිතකරණේ නැහැ. එහෙනම් අපි මේක පළවෙනි ප්‍රමිතකරණයට හරව ගන්න ඕනේ. කොහොමද කරන්නේ? මේ දැනට තියෙන ටේබල් එකේ ප්‍රයිමරි කී එක අපි බලනවා ඒක ස්ටුඩන්ට් ID. එහෙමනම් ස්ටුඩන්ට් ID එකත් එක්ක අපි මොකද කරන්නේ? අර සබ්ජෙක්ට් කියන කොලම් එක අලුත් ටේබල් එකක් හදලා 100ට කම්පියුටර් networks ඊළඟට ආයමත් 100 designing ඊළඟට 101 database management system i102 automata ඊළඟට i102ටම compiler design ඒ විදිහට දාන්න පුළුවන්. ඊළඟට ඉතුරු වෙන ටේබල් එකේ මොනවද අපිට තියන්න වෙන්නේ? ස්ටුඩන්ට් ID අපිට එහෙමම තියන්න වෙනවා. ඊළඟට name එක ගන්න වෙනවා. එතකොට ඒක ගත්තොත් අපි ස්ටුඩන්ට් ID 100 name එක අක්ෂේ. ඊළඟට 101 අමාන්. ඊළඟට 102 අංජලි. ඔය විදිහට ගන්න පුළුවන්. ඒතර දැන් මේ ටේබල් එකේ අපිට අනිවාර්යෙන් ස්ටුඩන්ට් ID ප්‍රයිමරි කී කරගන්න පුළුවන්. මේකේ අපිට සබ්ජෙක්ට් එක තමයි ප්‍රයිමරි කී එක කරගන්න වෙන්නේ. එතකොට මේ දෙක අතර ෆොරින් කී රිලේෂන්ෂිප් එක පෙන්නකොට ඔන්න ඔහොම පෙන්වන්න ඕනේ. මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක මේක තමයි අනිත් ටේබල් එකේ ෆොරින් කී එක වෙන්නේ. දැන් මේ ටේබල් නේම්ස් දෙනකොට ඔයගලන්ට කැමති නම් දෙන්න පුළුවන්. මම ටේබල් නේම් මෙතන දෙන්නේ ගියේ නැහැ. ඔයගලන්ට කැමති නම් දෙන්න පුළුවන්. විභාගෙදිත් ඒක ඔයාලට කැමති ගැළපෙන නමකට ලකුණු හම්බ වෙනවා. හරි. එතකොට ඊළඟට අපි බලමු මෙන්න තව උදාහරණයක්.
ඇයි මේ ටේබල් එක පළවෙනි ප්‍රමිතකරණේ නැත්තේ? ෆස්ට් නෝමල් ෆෝම් ඇත්තේ ඇයි? ඔයාලට බැලුවොත් කස්ටමර් නම්බර් දැන් හැම එකේම ඇටොමික් වැලියුස් තියෙනවා. ඒ කියන්නේ තනි වැලියුස් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් දෙවෙනි කරුණ බැලුවොත් අපි මේකේ පේනවා ඔයගලන්ට ඩුප්ලිකේට් කොලම් නේම්ස් තියෙනවා. ඕඩර් නම්බර් 1 2 3 කියලා එකම කොලම් නේම් එක තුන් පාරක් තියෙනවා. එතකොට අන්න ඒ නිසා තමයි මේක පළවෙනි ප්‍රමිතකරණේ නැත්තේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේක පළවෙනි ප්‍රමිතකරණයට හරවන්න ඕනේ. ඒකට අපි මේකේ දැනට තියෙන ප්‍රයිමරි කී එක කස්ටමර් නම්බර් එකත් එක්ක ඕඩර් නම්බර් කියලා අලුත් කොලම් එකක් හදන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට 101 M31 I101 M98 ආයෙත් 101 M129 ආයෙමත් 102 M56 null values අපි ගන්නෑ. null values කියන්නේ value එකක් නෑ කියන එක. ආයෙ 103 M37 ওই විදිහට අපි දත්ත ටික දාගෙන යන්න ඕනේ. ඉතුරු වෙන ටේබල් එකේ අපි කොහොමද ගන්නෙ? කස්ටමර් නම්බර් ඒක අනිවාර්යෙන් ප්‍රයිමරි කී එක ඒක වෙන්න ඕනේ. නේම් එක ගන්නවා, ස්ට්‍රීට් එක ගන්නවා. එතකොට මේකට නම් ඔයාලට දාගන්න පුළුවන් 101 මෙයා ජෝන්සු ඊළඟට 2 මිල් ඇවෙනියු ඒ විදිහට අපි දාගෙන යනවා. ඊට දැන් අලුත් ටේබල් එකට මේ අලුත් ටේබල් එකේ ප්‍රයිමරි කී එක වෙන්නේ මෙන්න මේක. මොකද ඒක යුනික් එකක් නිසා. මේක ප්‍රයිමරි කී එක වෙනවා. ඊළඟට මේ දෙකේ සම්බන්ධතාවයක් පෙන්නන්න ඕනේ. මෙන්න මේ විදිහට මේක තමයි ප්‍රයිමරි කී එක, මේක තමයි ෆොරින් කී එක. අනිවාර්යෙන් ටේබල් දෙක කැඩුවම සම්බන්ධය පෙන්වන්න මතක තියාගන්න. හරි. මං හිතන්නේ ඕගලන්ට පළවෙනි ප්‍රමිතකරණය පැහැදිලි ඇති. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් දෙවෙනි ප්‍රමිතකරණය මොකක්ද කියලා බලමු.